මීටරේ 16,000ක් පනිද්දී F1 කාර් එකක් මගේ කෑ ගහන ලෝකෙම පිළිගත්ත 600cc කෝනරින් කිං ගැන ඔයා දන්නවද? ඔව්, ඒ තමයි 600cc සුපර් ස්පෝර්ට් ලෝකේ රජකම් කරපු Yamaha YZF R6. අද වාහන මාස්ටර් ක්ලාස් එකෙන් අපි මේ ට්‍රැක් වෙපන් එක ගැන A to Z කාටවත් නොතේරෙන රහස් එක්කම කතා කරනවා. හැබැයි මේ කතාව පටන් ගන්න කලින් මම ඔයාලට කනගාටුදායක ඇත්තක් කියන්නම්. අලුත් Euro 5 පරිසර නීති නිසා 2020න් පස්සේ road legal R6 එක ප්‍රොඩක්ෂන් එකෙන් නවත්තලා Yamaha දැන් track only R6 race සහ GYTR versions විතරක් තමයි හදන්නේ. ඒ කියන්නේ පාරේ දුවන අන්තිම R6 එකක් දැන් ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. ඒ නිසාම තමයි අද වෙද්දි මේ බයික් එක රත්තරම් වගේ වටින්නේ. දැන් නෙමු මේකේ හදවතට. මේකේ තියන්නේ 599cc liquid cooled inline 4 එන්ජිමක්. මේකෙන් 120 PS, ඒ කියන්නේ 118ක් HP විතර නිපදවනවා. මේ එන්ජිමේ තියෙන ලොකුම රහස තමයි මේකේ short stroke design එක. ඒ කියන්නේ පිස්ටන් එකේ පළල ගොඩක් වැඩි. බෝර් එක මිලිමීටර් 47යි. හැබැයි පිස්ටන් එක උඩට පල්ලෙහාට යන දුර ගොඩක් අඩුයි. ස්ට්‍රෝක් එක මිලිමීටර් 42.5යි. මේ නිසා පිස්ටන් වලට මාර වේගින් උඩට පල්ලෙහාට යන්න පුළුවන්. ඒ මදිවට ඉන්ටේක් සහ එක්සෝස්ට් වැල්ව්ස් දෙකම හදලා තියෙන්නේ ටයිටේනියම් වලින්. මේ නිසා එන්ජිම කිසිම බරක් නැතුව 16000ක් RPM වලට යන කම්ම පියාඹනවා. හැබැයි මෙතන පට්ටම කතාවක් තියෙනවා. 2006 දී R6 එක මුලින්ම එළියට දාද්දී Yamaha ලා කිව්වා මේකේ රෙඩ් ලයින් එක 17500 RPM වෙනකන් යනවා කියලා. හැබැයි බයික් එක ගත්තට පස්සේ මිනිස්සු ඩයිනෝ ටෙස්ට් කරද්දි තමයි මාට්ටු උනේ ECU ලිමිටර් එක RPM 16200 දී කපනවා කියලා. ටැකෝමීටර් එක 17500 RPM පෙන්නුවත් එන්ජින් එක ඇත්තටම එච්චර ගියේ නෑ. මේක බයික් ලෝකේ ටැකෝගේට් කියලා ප්‍රසිද්ධ වුණා වගේම ඇමරිකාවේදී Yamaha සමාගමට මේ වෙනුවෙන් පාරිභෝගිකයින් එක්ක සෙටල්මන්ට් කේස් එකකට යන්නත් සිද්ධ වුණා. R6 එකේ තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි මේකේ low end torque එක. ඒ කියන්නේ අඩු RPM එකකදී එකපාරට ඇදලා යන ගතිය. එහෙම නැත්නම් පිකප් එක හොඳටම මදි. මේක ට්‍රැක් එකට ගැලපුණාට පාරට අවුල්නේ. ඉතින් මේක හදාගන්න සහ පවර් එක ස්මූත් කරන්න Yamaha එන්ජිනේරුව පාවිච්චි කරපු පට්ටම හැංගුණු තාක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි YCCT, එහෙම නැත්නම් Yamaha Chip Controlled Throttle. R6 එක කියන්නේ Yamaha production lineup එකේ early ride by wire system එකක් දාපු බයික් එකක්. ඔයා රේස් කරද්දී ඒක සෙන්සර් එකකින් අඳුරගෙන ඉලෙක්ට්‍රොනික මොලයෙන් තමයි හරියටම එන්ජිමට ඕන කරන පෙට්‍රල් ප්‍රමාණය මැනලා දෙන්නේ.